වහන්සේගේ ඒ ඉරිදියෙන් බෙදිලා ආකාශයෙන් දෙපැත්තට ගිය ධාතුන් වහන්සේලාගෙන් ශාක්‍ය ජනපදයේ හෝ කෝලිය ජනපදයේ හෝ ඒ රාජ මහාමාත්‍යවරු වන්දනා කරපු ධාතුන් වහන්සේ නමක් මේ සෑරජාණන් වහන්සේ තුල නිදන් වුණා. කොයි තරම් වාසනාවක්ද මේ අපිට පේන මේ සෑරජාණන් වහන්සේ තුල පින්වතුනි බුදුරජාණන් වහන්සේටත් රහතන් වහන්සේලාටත් ස්වර්ණ වර්ණ කරඬු තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ තව විස්තරයක් තියෙනවා. ඒ තමයි පින්වතුනි මේ සෑරජාණන් වහන්සේගේ පේසාවල් තුන ඇතුලේ ධාතු ගර්භයක් තියෙනවා. ඒ ධාතු ගර්භයේ ප්‍රතිමා දහස් ගණක් වැඩ සිටිනවා. මේ සෑයේ හතරැස් කොටුවේ ධාතු ගර්භයක් තිබෙනවා. ඒ හතරැස් කොටුවේ තියෙන ධාතු ගර්භයේ මහා කස්සප මහරහතන් වහන්සේගේ පරම්පරාවෙන් තමයි සංයුත්ත නිකාය කටපාඩමින් දරාගෙන එන්නේ. ඊට උපහාර පිණිස තඹපත්තිරුවල සංයුත්ත නිකාය සටහන් කරලා මුළු ත්‍රිපිටකයේම තැන්පත් කරලා තිබෙනවා. පින්වතුනි මේ සතරැස් කොටුවේ තියෙන ධාතු ගර්භය. ඒ වගේම මේ දේවතා කොටුවේ ධාතු ගර්භයක් තිබෙනවා. ඒ දේවතා කොටුවේ තියෙන ධාතු ගර්භය නොයෙක් වාර වලින් පිරිත් කරන ලද සඳුන් කුඩු වලින් පුරවලන් තිබෙනවා. ඒ වගේම පින්වතුනි මේ සෑයේ කොත් කැරැල්ලේ මුදුනේ ධාතු ගර්භයක් තිබෙනවා. ඒ ධාතු ගර්භයේ ස්වර්ණ වර්ණ කරඬුවක් තුල තථාගතයන් වහන්සේගේ සර්වඥ ධාතු තැන්පත්ව තිබෙනවා. අපි ඔය මෙතෙක් විස්තර කළේ මේ ධාතු ගර්භයේ තිබෙන විස්තර. ඉතින් ඒ ධාතු ගර්භයේ තථාගතයන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා 33 නමකට අධික ධාතුන් වහන්සේලා ප්‍රමාණත් ඒ වගේම මහා මුගලන් මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ වලගම්බා රජුරුව වන්දනමාන කරගෙන ඉඳලා කරඬුවකින් ලැබිලා පරම්පරාවෙන් පැවතගෙන ආපු ධාතුන් වහන්සේ නමක්. සර්වඥ ධාතුන් වහන්සේලා යුදගනාවේ සෑරජාණන් වහන්සේ කැණීම් කරද්දී ලැබිලා පරම්පරාවෙන් පැවතගෙන එන ධාතුන් වහන්සේලාගෙන් ලැබිච්ච ධාතුන් වහන්සේලා මේ සෑයේ වැඩ ඉන්නවා. ඒ වගේම කිරිහෙර සෑරජාණන් වහන්සේ අවට කැණීම් කරද්දී ලැබුණ ධාතුන් වහන්සේලාත් නොයෙක් අයුරින් පරම්පරාවෙන් බොහෝ කාලයක් පැවතගෙන එන ඊටා පෞරාණික ධාතුන් වහන්සේලා මේ සෑරජාණන් වහන්සේ තුල තැන්පත් වුණා. නොයෙක් පූජෝපහාර සහිතව ඒ වගේම නොයෙක් සඳුන් රත් හඳුන් සුදු හඳුන් සුවඳ කොට්ටම් කොකුම් ආදී නොයෙක් සුවඳ වර්ග වලින් මේ සෑ ගැබ සුවඳ සුණු වලින් සුවඳවත් කළා. කල්පයන් පවතින තුරු ගෞතම බුද්ධ ශාසනයේ පවතින තුරු නොනිමී දැල්වේවා කියලා සුවඳ තෙල් පහන් දැල්වුවා. මේ ආදි වශයෙන් සංඝයා නොයෙක් අවස්ථාවලදී ඝන සජ්ජායනා මේ වශයෙන් පිරිත් සජ්ජායනා කළා. බුදුගුණ කියා මේ සෑයේ තියෙන ආනුභාවයේ හිතෙන් සිහි කර සංඝයා ආදරෙන් උපස්ථාන කළා මේ සෑ ගර්භයට. ඒ වගේ 30000කට අධික පිරිසක් ධාතු ප්‍රදර්ශනයේදී මේ සෑ ගර්භය වන්දනමාන කළා. මේ ආදි වශයෙන් අතිශයින් ආනුභාව සම්පන්න පූජනීය වූ සෑරජාණන් වහන්සේ නමක් තමයි පින්වතුනි මේ ශ්‍රී ශාක්‍ය පුත්‍ර මහා කස්සප මහා සෑරජාණන් වහන්සේ කියන්නේ. නෙළුම් මලක් උඩ තිබෙන පලිඟු බුබුලක් වගේ පලිඟු කරඬුවක් වගේ බැබලෙන මේ සෑය මහා කස්සප මහරහතන් වහන්සේගේ නමින් ඉදුනේ.